සාධ්‍ය තමයි ඔය රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒක අපිට ඕනේ නැහැ. දැන් මගෙන් සහ පැමිණිච්ච සිල්දාගේ අවසරයි. ඇත්තටම මේ දැන් සියලු දෙනාගේ ගස්සට හානි කරලා තියෙන මේ කුරුමියා. ඔව්. නැති කෙනෙක් ඉන්නවද? නැන්නේ. නැති කෙනෙක් කාගේ කුරුමියා හානි කරලා තියෙනවා. මේ මම ඇත්තටම වැඩ කරන්නේ බෙලියත් සංගල්ල කියන කොට්ටාස දෙකේ පොල් සංගල් විදියට. බෙලියත් සංගල් කියන්නේ මේ වගේ නෙමෙයි. ලොකුවටම ගන්නට පොල් තියෙන කලාප දෙකක්. ඒ නිසා මම හොඳටම මේ උවදුරේ හැටි දන්නවා. ඒ කියන්නේ අපිට දවසක එනවා ගොවින් 20ක් විතර මේ හානිය වෙලා. ඒ වගේම තමයි සාමාන්‍ය වියලි කලාපවලට මෙහෙට ඊට වැඩිත් ඇති. ඒ නිසා අපි සියලු දෙනාම දැන් අර මම ඉස්සෙල්ලාම ආපු ගමන් කිව්වේ මේක තනියෙන් කරන්න පුළුවන් වැඩසටහන නෙවෙයි. ඇත්තටම මේක කරනව නම් අපේ ගමේ අපේ අල්ලපු ගෙදර මිනිස්සු තරහ වුණා මේ ප්‍රෝග්‍රෑම් එකට කොහොම හරි වෙන කෙනෙක් හරි ලව්වා මෙතෙන්ට ගෙන්න ගන්න කුරුමිනියා අපි බලන්නේ නැහැ කුරුමිනියා කාගේ දිනනවා කියලා බලන්නේ නැහැ වැටක් මායමන්නේ ඌ ගන්න ගත්තට පස්සේ මුළු ඉදන් ටිකම කාලා තමයි වැඩේ නවත්තන්නේ. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක නොමිලේ දෙන්නේ බාස්කට් එක වටින බාස්කට් එකක් පෙරමෝන් එකක් එක දෙන්නේ. අපි මේක දෙන දවසේ ඒ කියන්නේ අද දෙනවා නම් අපි දිනයක් කියනවා හෙට හව අනිද්ද මේක කියන්න කියලා. ඒ දවසට මුළු ගමම තිබුවට පස්සේ අපිට මේ මුළු ගමෙන් මේ වසංගතේ තුරන් කරගන්න අමාරු දෙයක් නෙවෙයි කරගන්න පුළුවන්. ඒකට ඉතින් අපිම මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා දැන් මම ප්‍රෝග්‍රෑම් එක ගියාට පස්සේ ඊළඟට බාස්කට් දෙන දවසට හරි ආවේ නැත්නම් ඒගොල්ලෝ කොහොම හරි වෙදට එක්කන් එන්න. බාස්කට් එක දෙන්න. මට ඒ කියන්නේ බාස්කට් දෙන දවසට මට මෙහෙ ආවොත් මං ආයෙ දැනුවත් කරන්න මේක කරන්නේ කොහොමද කියලා. දැනුවත් කරලා කොහොමද මාසිකින් අපි බාස්කට් එක දෙන්නේ. ඒකට අපිට අමතකයි. මේක කරන්න ඕන දේවල් ටික අමතකයි නිසා මතක් කරලා දෙන්න ඕන. ඒ ටික ඔය දිහා ගන්න. ඉස්සෙල්ලා මම කුරුමිනිය පොඩ්ඩක් කියන්න. සාමාන්‍ය මේ කුරුමිනිය අපි අඳුරනෝනේ. ඔව්. මොකේ ප්‍රමාණය කොච්චරයි? ඇඟිලි පුරුකක් විතර දිගයි. සාමාන්‍ය මිලිමීටර් 3ක් නෑ මීටර් 3ක් නෑ මිලිමීටර් සෙන්ටිමීටර් 3ක් 4ක් දිග සතෙක්. මොකේ හානිය කොහොමද? හානිය නම් කියන්න බෑ. සාමාන්‍යයෙන් මේ සතා අපිට පීඩීගෙන එන ගහ අවුරුදු 3 15 අතර ගස් තමයි කඩන් වැටෙන්නේ. අපි හදලා වතුර දාලා පොහොර දාලා ඔක්කොම කරලා ගෙඩිය ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අවස්ථාවේ මේ සතා ආවිලා හානි කරනවා. ඊට පස්සේ ඉතින් මුළු දැන් මම අපේ පොලිස් මහත්තයෙක් වගේ මුළු වගාවම අපිට එපා වෙනවා. පොල් වගාවම එපා වෙනවා. ඒ නිසා ඒ தත්ත්වය අපි නැති කරගන්න මේක පාලනය කරගන්න පුළුවන්. එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා අපි පොල් වගාවට කියන සම්මනේ කම්මැලික භෝගය කියලානේ. දැන් කම්මැලික භෝගය වුණොත් මේක මුළු වගාවම ඉවර වෙනවා. ඒ නිසා කම්මැලික භෝගය කරගන්න නැතුව මම දැන් කියන ටික අපි කරලා මෙව කරගමු. මොකේ ඊට පස්සේ මු රතු දුඹුරු පාටයි මේ චොක්ලට් පාටාගේ වෙන්නේ. රතු දුඹුරු පාටයි මම අඳුර ගන්න පුළුවන්. ගොඩාක් අය මේ ගෙදරට එන අහිංසක කුරුමිනියොත් මරන පොල් කුරුමිනියෝ කියනවා. අපිට ඉන්නේ පොල් කුරුමිනියෝ වර්ග, ඒ කියන්නේ ලොක්කොටම හානි කරන පොල් කුරුමිනියෝ වර්ග දෙකයි ඉන්නේ. එක සතෙක් අඳුර ගන්න පුළුවන් මේ දුඹුරු පාට සාමාන්‍යයෙන් අපේ ඇඟිලි පුරුකක් විතර ඇති. මේ ඔළුවේ තිත් තියෙනවා. ඔළුවේ තියෙනවා තිත් 5ක් 6ක් විතර. මේ සතාගේ මේ යන පෙගේ 5ක් තියෙනවා. මම දැන් දීපු ලීෆ්ලෙට් එකේ මම දන්නේ තිත් 6ක් කියලා කොහෙද. මෙතන ආමයාගේ තියෙනවා. මෙයාගේ 7ක් තියෙනවා. ඔළුවේ තිත් තියෙනවා. ඒ වගේම තමයි මේ තුණ්ඩයක් තියෙනවා. තුඩක්. මේ තුණ්ඩේ තියෙන අපේ ගහට විදලා මේ පිටර දාන්නද? ගොඩාක් අය කියන්නේ මේකෙන් සිදුරු කරලා කඳ ඇතුලට යනවා කියලා. ඒක බොරුවක්. ඉස්සරහට කෙනෙකුට අපිට බලා ගන්න පුළුවන් මේ තුඩ තියෙන්නේ මුට ආහාර ගන්න විතරයි. මේ සතා ආහාර ගන්නේ ඔය කොහේ හරි තියෙනවා නම් රාසුව වෙන තැන් ගස් වලින් යුසුරා බොන්නේ ඒවන් තමයි මේ තුණ්ඩේ තියෙන්නේ. මුට මේකෙන් විතර පිටර දාන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපිම කරන දේවල් වලින් තමයි පිටර දාන්නේ. ඒක අපිට නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ මොසාමානේ මාසිකමාරක් විතර කාලයක් ජීවත් වෙනවා. එක සැරේට මේ සතා පිටර කීයක් දායිද? දෙකරේ 1000කට යහපත් එක පිටරයක් දාන්නේ. සාමාන්‍ය පිටර 200 300 එක සැරේකට දානවා. මු මාසිකමාරක් විතර ජීවත් වෙනෝනේ. දවස් 10න් 10ට පිටර දැම්මත් මු පිටර 600ක් 700ක් පිටර දානවා. ඒ නිසා මිහිඳු පුරේ තමයි එකම එක මේ ගෑනු කුරුමිනියෙක් ඇසිටියොත් ඇති. ගස් 600ක් ඉවර කරන්න පුළුවන් මූට නිකම්ම. එක සැරේ පිටර දානවා. සාමාන්‍ය මේ කුරුමිනිය පිටර 200ක් දානවා. ඒ නිසා පිටර දාන එක නමත් කරලා සාමාන්‍යයෙන් අපි ඔය
ඇතුලේ මේ කම්බි 100ක් වගේ මනුව කොච්චර ඉන්නවද? දවස් ගාණක් ඉන්නවා. මේ මේක පොතේ විතර දැම්මොත් හොඳට නැති. මේ සතා ගොඩාක් දුරට දවල් කාලේ තමයි මේව කරන්නේ. ඒ වගේම තමයි දැන් ඒ කියන්නේ රැයට අපි ලයිට් දාගෙන ලයිට් එක දෙනවා මේ සතා. ඒ කියන්නේ රැයට ලයිට් එක දෙනවා මේ සතා. ඒ කියන්නේ එළිය හොයාගෙන ඉන්න සතේ. ඒ නිසා දවල් කාලේ මොකද හරිම සක්‍රියයි. අපි දැන් බලමු ආපු ගහක් මෙන්න මේ අවස්ථාවේ තියෙන ගහක් තුනත් අපිට බේර ගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ගහ අඳුර ගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. හානි කරනවා නම් කොහොමද අපි අඳුර ගන්න එක? ගොඩාක් දුරට අපිට අහු වෙන්නේ අරටි කඩන් වටනකොට පස්සේ තමයි ගහ අහු වෙන්නේ. ගොඩක් ගස්වල එකම අරටි කඩන් වටනවා. නැත්තම් මේ සතාට ගහේ මුලින් යන්න පුළුවන්. දැන් මම එනකොට මහත් එක්ක මුලින් එනවනම් මේක බේර ගන්න බැහැ කියලා. ඔය කන්දින් කිරි වැටෙනවා. කන්දින් එනවා. මේක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කන්දේ තැන සිදුරු තියෙනවා. තව මේ අර මේවත් කිව්වා වගේ මේක චොක්ලට් පාට දියර ගලනවා. ඒ කියන්නේ තැන සිදුරු වලින් හරි කොහෙන් හරි චොක්ලට් පාට දියර ගලනවා. තව එකක් තියෙනවා. අන්නේ මේ පිටියාසන්නේ කොහුගුලි. කොහුගුලිය කියනවා. මේකේ සතෙකුත් ඉන්නවා. අගීටෙකුත් ඉන්නවා. උඩ පණක් තියෙනවා. එනකොට මේ මූ මෙතන දාලා ගියා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මූට මේ යන්න බෑ මේ කෝෂය ඇතුලේ නැත්තම් මේ සතා මරනවා. හොඳ. ඒ නිසා බය වෙන්න බෑ. මම බෙලියත් එක්ක ගාලා නැත්තම් මෙහෙ ඇටල්ලා ගියා කියන්නේ. ගියාට පස්සේ ඔව් බෙලියත් තුන නෑ. මේ තියෙන කොහුගුලිය. මේක ඇතුලේ කවුද ඉන්නේ? මේ මූ ඉන්නේ පිළව. අපි ජීවන චක්‍රය පිළවයි හරියට ඇවිලා. ඌගෙනිච්ච කියලා කියන්නේ නැහැ නේද? ඇවිලා. ඌ උඩ වෙලා. මෙන්න මේ කෝෂ තියෙනවා අපිට මේ පිටි ආසන්නේ. සාමාන්‍යයෙන් ගහේ පිටි ආසන්නේ ගොත්ත ආසන්නේ තමයි මේ සතා මේ කීටියා කැතයිනේ. අර කීටියා මූ අඳුර ගන්න පුළුවන් මේ සත කකුල් තියද? නෑ. මේ සතට කකුල් නෑ. අපි අර කළු කුරුමිනියගේ කීටියා මුගේ කළු කුරුමිනියේ කීටේ කකුල් තියෙනවා. අපි කියන්නේ කම්බි පණුව කියලා. කම්බි පණුව කියලා කම්බිලි පණුව කියනවා. මේ සතයි කකුල් නෑ. මොන අර අපේ කුරුමිනියගේ පිටර දැම්මට පස්සේ මොකේ චූටි පැටියෙක් ඉස්සෙල් චූටි කුරුමිනියෙක් හැදෙන්නේ. මොගෙන් ඊට පස්සේ ටික ටික ලොකු වෙලා ලොකු පණුවෙක් හැදෙනවා. පණුව 200ක් විතර අපේ අර ලස්සනට හැදීගෙන ගහ කනකොට මොකද්ද වෙන්නේ? ගහ ඔක්කොම කඩන්න. මේ ඊට පස්සේ මේ සත්තු කන සත්‍ය ඇහෙනවා අපිට කන තියලා අහන්න පුළුවන්. මේක දවල්ට අහන්න පුළුවන් නේද? හුලඟ තියෙන වෙලාවට ඒ වෙලාවට අහන්න බෑ. මේක අහන්න සාමාන්‍යයෙන් එක්ක උදේ පාන්දර අපි ඉදපට යන්න ඕන. මගේ කම්මැලියක බෝගේ කරගන්න බෑ කියලා. නැත්තම් මේක සාමාන්‍යයෙන් හවස 5න් පස්සේ වගේ හුලං අඩු වෙලාවට වාහන අඩු වෙලාවට පිටසත් අඩු වෙලාවට හොඳට මේ කනල කන තියලා අහගන්න. හොඳට කනක් තියුවට පස්සේ ඇතුළේ ඉඳන් මේ සතාගේ මේ අයිය හනු දෙකක් තියෙන මේ කර ගාලා මේකෙන් කන්න පුළුවන්. මේ අපි අත්දැකුවා මොකද අට දෙපැත්තට මම යවන්න ඕන. මේ හොඳට කනවා සද්ද අපිට පිටට ඇහෙනවා. මේ ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මේක අපේ ළඟ තියෙන තව පොඩි උපකරණයක්. ඒකකින් ඩිටෙක්ටර් සාමාන්‍යයෙන් අර දොස්තර මහත්තයා ළඟ තියෙන නලාව ඒ වගේ උපකරණයක් තියෙනවා. මම මේක දෙන්නම් මේකේ ශබ්දය අහන්න පුළුවන් මේ ඒ කියන්නේ මේකම ඕනේ අඳුර ගන්න නැත්තම් කියයි මේ අර ඩිටෙක්ටර් එක නිසා අපිට කුරුමිය හානි අඳුර ගන්න බැරි වුණායි කියලා. හොඳට කන කියලා අහන්න. ඇහෙනවා. කට්ටියට කම්මැලි නැත්තම් අපි මොනකොට පොස් ගහන විදිය සහ මේ අර කුරුමිනි කොටයක් එහා පැත්තේ මම දැක ගෙදර ගාලා බෙන්නුවා. ඒ ගෙදර අපි කට්ටියත් එක්කම ගිහිල්ලා මොනකොට පොස් නිවැරදිව ගහන විදිය පොඩ්ඩක් බලාගමු. ගොඩාක් මේ මොනකොට පොස් එක ගෙනියනවා. අපරාධ ලොකු ගානක් කියලා මේ ගෙනියන්නේ. මම හිතන්නේ මේ මිලි 50ක් මේ මිලි 50ක් කියලා රුපියල් 879ක්. මේක එක ගහටයි ගහන්න පුළුවන්. ඒ නිසා අපරාධයක් නිකන් ගෙනියන බෙහෙත් ටිකත් අපරාධේ. අපේ ගස් ටිකත් විනාශ වෙනවා. අපි ගිහිල්ලාම බලලා ගහලා මම මේ ගහන විදිය පෙන්නනවා. ඔක්කොම උපකරණ ටික ගෙන ආවා. ගහන විදිය අපි
විදලා ගහකට විදලා බලලා කට්ටියත් එක්ක ප්‍රායෝගිකව මේක දැනුමක් කරා බාස්කට් ටික තියමු. අපිට බාස්කට් එක තියෙන විතර නෙවෙයි අපි අනිත් ටික පාලනය කරගන්න ඕනේ. මෙන්න මේක තමයි ඩිටෙක්ටර් එක කියන්නේ. මේක කනට තියලා මෙන්න මේ උපකරණ මෙන්න මේක තියෙන්නේ. මේක පොල් ගහේ කඳට දිනන මොකද අතර ගන්න පස්සේ මේක වදිනවා. මේ උලක් තියෙන්නේ. ඒ උලෙන් මේ ගහේ මෙවනත් ගහේ ඇතුලේ ඉන්න සතා කන සත්‍ය හොඳට ඇහෙනවා. මේකේ රෙකෝඩ් එකක් තියෙනවා මම මේ රෙකෝඩ් එක දාලා ඉවන්න. මේක කපලා පළලා පුච්චන්න ඕනේ. ගොඩාක් අය අපි මේ ගහ පුච්චන්නේ ඒක උඩ පස්සේ කරන්නේ. දැන් අර අපි අර ගස් දෙක ගහ ගේන්න කිව්ව මහත්තයත් කිව්වේ ගහ තියනවායක ගහ පුච්චලා ඉක්ුවා. ගහ නිකම්ම තියෙද්දි ගොඩාක් අය කරන්නේ වටේම තියෙන පොල් අතු පිටින් ගෙනත් තියලා මේක ගිනි තියනවා. මේක සාමාන්‍ය පොල් ගහේ කඳ ගොඩක් හරිය ගහක් නේ. කඳ හරිය මේක වතුර ගින්න ගොඩ දුරට අහු වෙන්නේ නැහැ. ඇතුලේ ඉන්න පණුව කිසිම සතෙක් විනාශ වෙන්නේ නැහැ. උගේ ජීවන චක්‍රේ ගහ මරනත් ඌ ඒක කරගෙන යනවා. ගිහිල්ලා අතු ටික නැහැ. අතු ටික පිච්චිලා යයි වටේ කළු වෙලා තියෙයි. ඒ වුණාට මේ කන්නේ ඇතුලේ සත්තු ටික. දැන් අර ගහක් පුච්චලා තියෙනනේ එහා පැත්තේ. ආම පෙන්නන ගහක් පුච්චලා තියෙන්නේ. අපි ඒකේ බලමු සත්තු ඉන්නවද කියලා. ඉන්නවනම් එයාට කියමු මේක සත්තු ඉන්නෝ පිච්චිලා නැහැ කියලා. මේක හොඳට කපලා පළලා පුච්චන්න. පුච්චන්න ලෝභ වගේ නම් ඒ කියන්නේ අපි සත්තු මරන පවුනේ. පළලා කියලා දෙන්නම ගලව ඒක හරි මොකෙක් හරි මොකටි ඒක හරි ඔක ඇවිල්ලා මේ සත්තු ටික කනවා. ආලා සත්තු ටික අපිට අයින් කරගන්න ඕනේ ඉතින්. ලාම්පු දෙන්න ඒක ගොඩාක් සාර්ථකයි. සාමාන්‍යයෙන් අපි යනකොට ඊටන්වල මේ උගලට සත්තු 200 එකතු වෙච්ච තියෙනවා. සමහර මිනිස්සු ඉතින් අර හැමදේම ලියනා ඉන්නනේ. අදහස් කරනකොට කුරුමිය කීයද කියලා මෙයා ලියා ගන්න පොතේ. සාමාන්‍ය එක උගලෙන් කුරුමිය 300 350 අයින් කරපු අය ඉන්නෝ මේ වසන. ඒක නිසා ඒක 300 කියන ලොකු ප්‍රමාණයක් ගොඩාක් අපිට මේක පාලනය කරගන්න හරිම ලේසි ක්‍රමයක්. රජයෙන් නිකන් දෙන්නේ මේක ගන්න. මේක අපි ඔක්කොම දෙනවනේ. අපි ටික තමයි ගන්න. මේ මොනකට පස් ගන්න පුළුවන්. ඉහෙල සඳා පොසනන්දාරි කාර්යාලය ගොඩිසෙවගේ සඳා ඉන්නවා. ඒ මාත්තර කතා කරන්නේ. ඊට පස්සේ ඉඩම බලලා එයා ඕන ප්‍රමාණය දෙන. සාමාන්‍යයෙන් අපි මොනකට පස් ගහනවා නම් ගහකට මිලි 40ක් ගහනවා. ගහකට 40ක්. මේකේ තියෙන මිලි 50යි. මිලි 50යි. මේක ලෝභකමට ගස් දෙකට ගහන්න එපා. එහෙම වුණොත් එක ගහක ඉන්න සත්තුවත් මැරෙන්නේ නැහැ. ඒ නිසා මිලි 40ම ගහන්න. 40ම ගහන්න ඕන. ගහන කොටක් මම කියන්නේ සාමාන්‍යයෙන් අර මේ පිටි ආසන්නට කීයට එන්නේ මාස දෙකක් විතර ගිහිල්ලා කියලා. එතකොට මේක සේර පුහුර තියෙනවා. මේ ගහ පුරා පුහුර තියෙනවා. අපි පුහුරකට දැම්මම මොකක්ද වෙන්නේ බෙහෙත් ටික? ඔය ගහේ දුවන්නේ නැහැ. මං ඉස්සෙල්ලා අපි මෙන්න ආහාර වගේ ඒ ගහේ ඇතුලේ තියෙනවා ආහාරය ජලයයි ගමන් කරන නාල. මේකට ගහන්න ඕන. ගහන්නත් ඕන හොඳට අවුව තියෙන උදේවරුව. උදේවරුව ගහන්නේ මොළු ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේවරුවේ උදේ කියන්නේ දවල් කාලේ හොඳට මේ ගහ පුරා ආහාර ජලය ගමන් කරනවා අර සූර්ය ආලෝකය තියෙන නිසා. මේක රැස්ස දවසට ගහන්නත් එපා, ඕනෙත් දවසට ගහන්නත් එපා. මේ නම් අවුව නැති දවසක් හොයාගන්න බැරි වෙයි. මේ නිසා සාමාන්‍ය දවල් කාලෙක ගහන්න හැන්දෑවට ගහන්න එපා. හැන්දෑවට ගහුවයි කියලා බෙහෙත් එක ගහ පුරා යන්නේ නැහැ. ගහන කොටත් අපි කඳ විදිනවනේ. කඳ විදින්නේ මොකෙන්ද? සිලින්ඩරෙන් විදින්න බෑ. අවගාරයක් හරි හොඳට කැපෙන මොකක් හරි මේකකින් ගහන්න ඕන. මම අර කැපෙන මේ උපකරණයකින් කරන්නේ ඊට පස්සේ එක මහත්තයෙක් ගිහිල්ලා වඩුවට කරනකොට නියන දිනනනේ. නියන හොඳට කැපෙනවනේ. මේකෙන් ගහ හොඳට මෙහෙම තියලා ටක් ටක් ගාලා ගහලා අතලක් උරුවක් කපලා බෙහෙත් ටික දාලා. ඊට පස්සේ දවසේ යනකොට බෙහෙත් ටික දෙන්නේ මොකද හේතුව? නියනෙන් ගහනකොට අර අගිස් ටික තැවිලා හොඳට මේක සීල්ලා ගන්න පුහුර දිනවා. හොඳ කැපිච්ච තියුණු මේක හොඳට මේකක් තියෙනවා. ඒ වුණාට ගහ පුරා යන්නේ නැහැ බෙහෙත් ටික. බෙහෙත් ටික අයින් වෙන්න කියන්නේ අර මේ බෙහෙත් ටික ගහ පුරා යන්න ඕනේ. මේකේ අගිස් ටික තැවිලා. අපි වන්නේ අගිස් අතක් කැපුණොත් මෙතන මොකක් හරි ලේ කැටියක් ගහලා මේක නවතිනෝනේ. තුවාලයක් වල ලේ කැටි ගහලා මෙතන ලේ නෑනක නවත්තනෝනේ. ගහෙත් එහෙම තමයි. ගහේ තුවාලයක් පිටිච්ච ගමන් ගහ කරන්නේ ගහේ තියෙන අර ජලය ආහාර ගමන් කරන එක නවත්තන්න ගහේ කහට බැඳෙනවා. ඒ නාල මුර කහට බැඳෙනවා. ඒ නිසා මේ බෙහෙත් ටික ගන්නකොට හොඳට සියුම් ඒ කියන්නේ අවකාරයක් හරි විල්ලයක් හරි වගේ උපකරණයක්
තමයි මේක ගහන්න ඕන. විදින්න ඕන. විදින්නත් ඕන මේක මේක තියෙන්නේ මේ අංශක 45 ඇලෙට. පොල් ගහ තියෙනවා නම් මම මෙහෙම ඉද්දොත් බෙහෙත් ටික දා ගන්න පුළුවන් මේක එකට. දැක්කේනවනේ ඒ නිසා මේ ඇලෙට මේක සාමාන්‍යයෙන් මේකෙ මිලි 20 දාන්න මේ කටුවේ මේ හරියට විතර විදින්න ඕන. ඒ කියන්නේ චූටි සිදුරු විදලා වැඩකුත් නැහැ. ටිකක් මහත කටුවකින් මේක විදින්න ඕන. සිදුරු දෙකෙන් දානවා. විදින කොටත් අර මේ අපි සමහර විදින කොට මේක අහු වෙනවා කුරුමිනියා පාපු සිදුරු. අර කුඩු දෙක අහු වෙනවා මේ බුරු පාට මේවා. එහෙම මොකද මේ හිල ඇටහැරලා වෙන කොහෙන් හරි සිදුරක් ගන්නවා. මොනකොට පස්සේ ගන්නකොට අපි හදේ කොහෙන් ගැහුවත් කමක් නැහැ. මුළු කඩ පුරා යනවා. ඒ කියන්නේ දැන් බෙලියත් පිට තියෙන අලුත් ලෙඩක් ඩොල් 35 කිලෝ මම දැක්ක මේ එනකොට තියෙන මේ ડોක්ටර් වෙලිච්ච ලෙඩක් තියෙන මේ නේ. ඔව් ඒක තමයි දැන් කුලි කැපිටල් කියන්නේ දරිවාඩ කම්පැනි. ආ ගැටුනේ මල්ලි උදේම ડોක්ටර්ට බලන්න ડોක්ටර් ටික වේලිලා නිකන් ડોක්ටර්ට ඉරද විතරද කනවා. ඒක මෙහෙම කඩා වැටි. දරිවාඩ යන්නේ පොල් ගන්න. පොල් ගන්න දරිවා. ඒ කියන්නේ ඩොල් 35 කිලෝ හානියක් තියෙන්නේ. ඒකට අපි කරන්නේ මේකෙන් විතර මිලි 10ක් ගහට දානවා. ඒ කියන්නේ උස ගහකට අපි මිලි 10ක් දැම්මම පස්සේ මේ අර තියෙන සත්තුලික මරනවා කියන්නේ මුළු ගහ පුරා මේ බෙහෙත් එක යන නිසා තමයි ඒක වෙන්නේ. ඒ නිසා මොනකොට පොච්චිකත් අපිට මේක කොහෙන් ගහුවත් කමක් නැහැ. සතුපුර මෙහෙල මුළු කඳ පුරා මේක යනවා. ඒ නිසා කොහෙන් හරි සිදුරක් හොයලා ඒ කියන්නේ මේ සතා සිදුරක් නැත්නම් හොඳ පටකයක් අමුතු කරගෙන බෙහෙත් ටික ගහන්න, දේවල් එක ගහන්න, හයිය තනකින් ගහන්න. කොහරි යමුනොත් එතන අතාරින්න. ඇත්තට බෙහෙත් ටික ගහන්න ගැහුවට පස්සේ මේක අද බෙහෙත් ටික ගහනවා නම් හෙට මේ සිදුර වහලා දාන්න ඕනේ. ඇහුවේ නැත්තම් මොකද වෙන්නේ? ඒ කුහරේ හැදිලා ඒ කුහරෙන් තව කවදා හරි ගහ කඩන් ගන්නවා. මේක සිදුර වහන්නත් ඕන. වැඩි සිමෙන්ති සාමාන්‍යයෙන් එකට එක වගේ ගන්න. වැලි පොල් කට්ටයි සිමෙන්ති පොල් කට්ටයි වගේ අරගෙන ඉතර ගන්න එපා. සමහරු ගහන ඇපේ. ඇපේ ටික කලින් එම්බෙල්ල ගිහින් ඇපේ හැලෙනවා. අරකට ගහන්න ගහලා වැලි සිමෙන්ති එකට දාලා වතුර දාන්න ඕනේ. ගහේ තෙතම විදිහට හොඳට දාලා කොටන්න මේක. කෙටුවට පස්සේ ගහ හොඳට සීල් වෙනවා. ඒ සිදුර ටික සීල් කර ගන්නවා. නැත්නම් මේක වැස්සර එක දැන් අංශ කාලෙ ඉස්සරහ ඇලගෙන තියෙන්නේ. මේ කඳුදි කියන වතුර ටික ඔක්කොම පිටින් මේ කුහර. කොට බිල විතර කොම වෙලා සාටික දවසේ ලොකු කුහරයක් ඇදලා කඩනවා. මම ඉස්සර අපේ ඔය දියල ගහපු කාලේ ගස්වල හෙන තඩි කුහර දිනන බිම්බේ වගේ. ඒ කියන්නේ මොනකට පස්සේ මොකට හරි විදපු සිදුරු තමයි. ඊපස්සේ මේක මොනකට පස්සේ හැමදාම නැති නිසා තව ගහන්න පුළුවන් වර්ටිකෝ කියලා කණි විනාශකයක් තමයි. වර්ටිකෝ එකක් හොඳයි. ඒක ගහන්න ඕන කුරුමිනිය හානි කරපු එතන මෙතන කාලා තියෙන එක කියනවා. ඒක උඩිනුයි යටිනුයි දෙපලෙන් ගහනවා. ඒ කියන්නේ මේ බෙහෙත් එක කඳ පුරා යන්නේ නැහැ. සෛල අතර චුට්ටු චුට්ටක් නිකන් අර අපි වතුර බින්දුවක රෙදි කෑල්ල දැම්මම පස්සේ යන විදිහට නිකන් පැතිරෙන එකක් වෙන්නේ බෙහෙත් එක. ඒ නිසා ඒ කාපු ගහ කාරේ සතා හානි කරපු ආසනට ගහන්න ඕනේ. ඒ බෙහෙත් එක. ගහන සාමාන්‍ය වර්ටිකෝ ගහන්න තියෙන්නේ. වර්ටිකෝ පැකට් එක ග්‍රෑම් 4 පැකට් එකක් තියෙන්නේ. ඒක වතුර මිලිලීටර් 160ක දී කරලා ගස් 3කට ගහන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ මේක මිලිලීටර් 120ක විතර දී කරලා ගස් දෙකට ගහන්න. ඒක ගොඩක් සාර්ථකයි මම හිතන්නේ දැනට. ඒක තමයි ගොඩක් අය කරලා සාර්ථකයි කියලා කියන්නේ. ඒක නිර්දේශ නෑ හොඳේ. මම මේක කිව්වට මිලි 120ක දී කරලා ගස් දෙකට 60 ගහන්න. මේ බෙහෙත් ටික දාන්න. දැන් මේක නම් මිලි 50 දිලින්ජරයක්. මේ ගාන මේ දිලිප කටු හැදෙනවා. ඔව්. මේක දාන්න ඕනේ මේ අපිට මේක මේ බට කෑල්ලක් ගහගන්නේ මේ තෙලෙන් බට කෑල්ලක් තියෙනනේ මේ ගහගන්න ඉතින් අපේ පය ගහගන්න නැතුව හිමින් දාලා බෙහෙත් ටික අර සිදුරටම දා ගන්න ඕනේ නිසා මම ඉතින් හොඳ බට කෑල්ලක් ගෙනාවා හයි කරන්නේ නෑ මම මේ ගෙනා බුදු පාට බට කෑල්ලක් අපේ ගෙදර මේක රතු ලේබල් කරලා තියෙන්නේ පොල් වරකාගේ මණ්ඩලේ විතරයි තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? වම්බුටු වලටම ෂොප් බෙදනේ. ඒක පණුව නැති නෝ. ඈ? මිරිස් වලට ඒවා ගහලා තමයි අපිට මෙච්චර පිළිකාරමෝ තියෙන්නේ. ඒ නිසා මේක පොල් වලට විතර සීමා කරලා අපි බලලා තමයි දෙන්නේ මේ බෙහෙත් එක. පණුවකට කීටුයි. ඒක කොහෙමද ඉස්සර ගන්න ඔයකට මේකම තමයි එක කරේ ගහන්න ඕන. අයිය තමයි
මේක සංස්ථානික කුමිනාශකයක්. මේක කඳ ඇතුළට ගියාට පස්සේ ලොකු කාලයක් අපි ගහන්න ඉස්සෙල්ලා මේ බලන්න මේ ඉන්න තරම් මේ කණුව ඉන්න සම්පූර්ණ. කලලා තෝරන පුච්චන. මේ මුල හිටියා මේ මෙන්න මුල හිටපුවා මන්දේක ඉස්කෝලේ ඉතින් දැන් තමයි දැක්කේ. දැන් වැඩන්නේ ඉතින් යාළුවෝ එක පන්ති. අපි මේක ගහන්න ඕන. මේක සාමාන්‍යයෙන් මිලිලීටර් එකක් දෙකක් අපි ඇඟට ගියත් ඇති. අපි මැරෙනවා. මිලිලීටර් එකක් දෙකක් හොඳයි. ඔහොම දාන්න එපා. ඔක දැන් මේ මිලිලීටර් එකක් දෙකක් ගියත් ඇති. අපි මැරෙන්නේ. ඒ නිසා අපි මේක ගහන්නට ඉස්සෙල්ලා අපේ ආරක්ෂා තියෙන නිසා ග්ලව්ස් දෙකක් මාස්ක් එකක් දාගෙන තමයි මේ බෙහෙත් එක ගහන්න ඕන. ඊට පස්සේ අපි මේ ගහේ ගහන ඉස්සෙල්ලා ගහේ ගෙඩි තියනවා නම් සාමාන්‍යයෙන් මාස 3කදී කැඩෙන ගෙඩි ටික ඔක්කොම කඩා ගන්නවා. දැන් අර කිව්වේ කුඹුරුවට ගහනවා කියලා. මාස 3ක් කරකම් මේක විස ගහේ තියෙන නිසා ගහේ තියෙන මාස 3ක් කියන්නේ පැහිච්ච වලු දෙකයි. සාමාන්‍ය භාගයට පැහිච්ච එකක් කඩා ගන්නවා. ඒක මාස 3ක ගෙඩි අපි කඩාගෙන වෙන්නේ. ඊට පස්සේ තමයි මේ බෙහෙත් එක ගහන්න ඕන. ගහන්නත් ඕන. හොඳට සියුම් කැපුවා. ඒ කියන්නේ හොඳට තියුණු කැපුවක් කැපෙන්න ඕන මේ ගහ. හොඳට තියුණු කැපෙන්න ඕන. ඒකෝර අපි මේ ගහ කෙලින් තියේකි කියලා මම අංශකල් විස්තරේ මේ කඳම විදලා පෙන්නන්න. නැත්නම් කඳන් කැලලා නැහැ අපිට පෙන්නන්න. අර ගහ මේක ගහමු විදලා පෙන්නුණා. මෙන්න මේ ගහට ගහමුනේ ඒ ගහේට විදලා දිනු මම එක වලට කරා. මේ ගහට ගහන්න බැරි දැන් මේක පොල් තියෙනවා කඩන්න කියන්නේ යහුත් එහෙම ගහන්න හොඳ නෑ අපරාධේ. ඒ නිසා මේක මම විදලා පෙන්නන්න ගහ කෙලින් තිය කියලා හිතා ගන්න. ඉතින් ක්‍රමයට සාමාන්‍යයෙන් මෙහෙම ගහ කෙලින් දිනනවා නම් අංශක 45 ගෙන මෙන්න මේ ඇගේ ඇලයට ගහන්න ඕන. ඒක අපි කොහොරේ අහුණානේ ගහනකොට සතා කාපු කොහොරේ. ඒතර අපි මොකද කරන්නේ? මේ සිදුරත් ඇරලා මේ සිදුරත් සිමින් දාලා අහන්න ඕන. මේ සිදුරත් ඇරලා වෙන සිදුරකට අපි යන්න ඕන. මේ කොහොමද සිදුරක් ඉද්දම. එහෙම එනවා. මේ හරිය මේ හරියෙන් ඉද්දන. මේ හරියන කාලා නැහැ. මේ සුදු පාට පටක එන්න ඕන. ගහ ගෙදින් තිය කියලා හිතන්නේ මම මෙහෙ වෙන ගහක ඉදින විදියක් නෑ හොඳ ගස්තු. සූරි බං කොපේ හරි නෑ හිර නෑ මේක හැමර වෙච්ච. මේ මැෂින් එක මොන්නේ මේකට අවකාරය හොඳයි මේක අපි ගන්න මේක අපි හැමදාම විදිනේ ගන්න. නැත්නම් අපි කරගම මේක විදින්න ඕන. සාමාන්‍ය ගහක් විදින්න මේ ඒ ටික හොඳයි. ඒ නිසා මේ ගහේ මේ හරිය හොඳයිනේ. මේ හොඳ සිදුරකින් විදින්න ඕනේ. ගහේ දෙපැත්තෙන් සිදුරු දෙකක් ඉදලා ඒ මොනකොටපත් සුමිනාශකේ මිලි 40. මිලි 40 අපි එක සිදුරකට දාන්න බෑ මෙච්චර ලොකු කටුවකින් ඉදලා හරරකට විද්දනේ. අපිට මිලි 40 දාන්න බෑ. මම මිලි 40ක් අරගෙන මේ සිදුරට දාන්න පුළුවන් ප්‍රමාණය පෙන්නන්න. මේ අලුත් සිලින්ඩරේ තියෙන බටෙත් අලුත් ඒක මේ වතුර බොන කෝප් එක ගන්න ඕනේ. මෙතන මිලි 20යි. මිලි 20 ගහේ දෙකට දෙපැත්තට දාන්න ඕනේ. දැන් මම කියනවා. විස්තර දෙන්න විස්තර දාන්න බෑ. සමහර ගස්වල මිලි 100ක් දැම්ම මොකද වෙන්නේ? අර කුරුමිය කාලා ගියපු කුහරයකට වැටෙනවා. මිලි 100ක් දැම්ම මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ මේක මම මෙතෙන් තරම් විදලා මේ. එච්චර ඒ කියන්නේ ලොකු සිදුරක් විදෙන්න ඕන මිලි 20 දාන්න. මිලි 20 සිදුරු දෙකක් විදලා දෙපැත්තේ මේ කුමිනාශක මේ මිලි 40 දාන්න. 40 දාන ලෝග වෙලා අඩුවෙන් දාන්න එපා. ඒ කියන්නේ ඉස්සර අපි නිර්දේශ කරේ මිලි 20ක් දාන්න. 20 දාලා 20 දැම්මට සත්තු ටික මැරෙන්නේ නැහැ. 30 කරා දැන් 40 කළ තියෙන සත්තු ටික එන්න ටික වැඩි දියුණු වෙලා උන් අර මේ මොනකට පොස්ට් කරන් මැරෙන්නේ නැති ගානට හැදිලා තියෙන්නේ. ඒ නිසා මේක කරන්නේ නැත්නම් වලට කොටන්න මම මේක මුලින්ම වැඩි ගහක් ගහදියා. දැන් එක පැකට් එක. පැකට් එක ගහකට ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් පැකට් එකකින් ගස් දෙකට ගහන්න පුළුවන් මේක මේ හරියට වෙලි එකතු කරලා. ඒ ගහන කොටත් ගහන්න ඕන. දැන් මෙතන කාපු තැන තියෙනවා නම්
මේක දෙපැත්තෙන්. ඒ කියන්නේ මෙතන සතාගේ හානිය දෙනවා උඩින් 2යි යටින් 2යි සිදුරු දෙක ඉඳලා. ඒතර සිදුරු 4ක් ගහගෙන හදලා. සිදුරු 4ක් හදලා ඒ බෙහෙත් එළියට හද දාන්න ගන්න. ඊට පස්සේ මේක නවත්ත ගන්න පුළුවන්. මෙන්න අර ඊරු දාරියා. මේ වල පැතිරෙනවා. ඒ කියන්නේ මේ සත්තු වෙන්න නැහැ තාම. මෙන්න පණුව ඉඳලා මෙන්න. ගාහේ පණුව ඉන්න එකේ. මෙන්න පණුව. මන්න පණුව ඉඳලා. ඔය පණුව. ඒව නෙවෙයි ඉන්නේ පණුව. හැදෙන මෙන්න. මේ පොස්ට් ඉන්නේ. ඇත්තට වෙයි. ඒගොල්ලෝගේ චූටි පැටවු ඉන්නවා. අනිත් මේ අර සතා තාම පණ දෙනවා. මෙන්න මේ අර මං අතේ තියන් හුරුතරේ හදන සතා වගේ. ඒ කියන්නේ මේ සතා ආයෙ ටික දවසකින් ආයෙ පිට වෙලා යනවා. ਉਹ තමයි රතු කුරුමිනිය වෙන්නේ. පොඩ්ඩක් කකුල් පිට මෙතන හිටයි. මේකට ආපු දැන මම පෙන්නන්න. එන්න අනිත් එක. අන්න අතන ගහක් තියෙනවා. ඒ ගහ ඒ කපල පල්ල පුච්චලා තියෙනවා. කපල පුච්චලා තියෙනවා. කපල පුච්චලා. මෙන්න. ඒකෙන් තමයි මේ ඊට පස්සේ මොකද මම මේ ග්ලව්ස් දෙක දාගත්තේ. සාසනට ඇවිල්ලා ඉන්නේ. හරි ඉන්නේ. මේ ගහ කාලා තියෙන්නේ දැන් මිරිකලා ගත්තින්ද මැරුණා. ඒ කියන්නේ ඕක දැන් සාමාන්‍ය අපි කරන්නේ